1.9 CRI ශ්‍රී ලංකා. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරන ඔබට දැන් වෙලාව හවස 5යි. අසිරිමත් චරිත. සුපුරුදු පරිදි සඳුදා දවසේදී පස්වරු 5 කනිසමට හැමදාමත් ඔබට අහන්න ලැබෙන්නේ වෙහෙස නිවන හවසට පැමිණෙන අපේ අමුත්තෙක් පිළිබඳ තොරතුරක්. ඒ කියන්නේ අසිරිමත් චරිතය. අද සඳුදා දවසේදී අද අසිරිමත් චරිතය තමයි කොළඹ 7 ආනන්ද කුමාරස්වාමී මාවතේ පිහිටා තිබෙන මහවැලි කේන්ද්‍රය. ඔබ දන්නවා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මහවැලි කේන්ද්‍රයේ අධ්‍යක්ෂතුමා අරුණ ප්‍රසාද් ලේකම්ගේ මහත්මයා තමයි අද වෙහෙස නිවන හවසට ඇවිල්ලා ඔබ වෙනුවෙන් අපි වෙනුවෙන් ගී තෝරන්නේ. ආයිබෝන් අරුණ ප්‍රසාද් ලේකම්ගේ අධ්‍යක්ෂතුමනි. ආයිබෝන් සිරත් මහත්මයා ආයිබෝන්. ඉතින් මේ අද මම හිතුවා දැන් ඔබතුමා මේ පරිපාලනයට සම්බන්ධ නිලධාරිවරයෙක්නේ, බොහොම කාර්යබහුලයි. මේ දවස්වල වඩාත් කාර්යබහුලයි. මොකද ලබන 11 වෙනිදා මොරගහ කන්දේ ජලය පිරවීමේ මහා මංගල උත්සවය පැවැත්වෙනවා නේද? එහෙමයි. ඉතින් මේ වෙලාවේදී මම හිතුවා මේ ඔබතුමාගෙන් ඒ පැත්ත ගැන නෙමෙයි මම විශේෂයෙන් අද දැන් අරුණ ප්‍රසාද් ලේකම්ගේ කියන චරිතේ සංගවිච්ච තියෙන රසඥතාවය, සංගවිච්ච ගායකෙක් ඇති නැත්නම් රසඥතාවයක් ඇති. ඒක මතු කරලා ගන්නයි ලෑස්ති වෙන්නේ. දැන් මේ දවස්වල වැඩ කටයුතු කොහොමද? කාර්ය බහුලද? මේ දවස්වල සිවත්නත කාර්ය බහුලයි. අවුරුද්ද පටන් ගන්නවත් එක්ක අපේ ඊළඟ අවුරුද්දේ වැඩපිළිවෙළවල් කොහොමද ක්‍රියාත්මක කරන්නේ කියන ඉලක්ක කටයුතු අපි කරගෙන යනවා. ඒකම අමතරව අපේ මහවැලියේ දියවර පෙරවීම තියෙනවා. මොරගහ කන්ද ව්‍යාපෘතිය සහ අප ඇලහැර ව්‍යාපෘතිවල ඒ කටයුතු වලත් අපි නියැලී සිටිනවා. ඒක මට තවත් කරුණක් දැනගන්න ලැබුණා. ඔබතුමා මේ අර ඉස්සර තිබුණා මහවැලියේ මේ සප්ත මහා කලාපීය මහවැලි සංස්කෘතික බලකාය කියලා. දැන් කලාප 10ක් තියෙනවානේ. ඔබතුමා මේ නවීකරණය කළ මේට නව 50ක් දෙන්න කටයුතු කරන කියලා අහන්න ලැබුණා. ඔව්, අපි ඇත්තටම මහවැලියේ දැන් සංස්කෘතිකාංශය සංස්කෘතික බලකාය නැවත පණ ගැනීම වැඩ පිළිවෙල ගිය අවුරුද්දේ පටන් ගත්තා. ඒ පටන් ගැනීමේදී අපි මූලික වශයෙන්ම සියලුම කලාපවල කොට්ටාශ මට්ටමේ කණ්ඩායම් බිහි කළා. ඒ බිහි කිරීම තුළින් අපි දැනට ළමයින් මහවැලි දූදරුවෝ 5000ක් පමණ බඳවගෙන තියෙන සංස්කෘතික බලකායට ඒ දූදරුවන්ට අවශ්‍ය මඟ පෙන්වීම සහ රසායනිකතාවය සහ ඒගේ පුහුණුව කටයුතු අපි දැන් කරගෙන යනවා. ඒ කටයුතු වල නියැලී සිටිනවා. හොඳයි. ඉතින් වෙහෙස නිවන හවසට 97.9 FM www.crisrilanka.com කියන වෙබ් ලිපිනෙන් ලෝකේ පුරා අපිට අහුම්කම් දෙන විශාල පිරිසක් වෙනුවෙන් ඔබතුමා තෝරගත්ත මුල්ම ගීතය මොකක්ද? ඇත්තටම මම මුල්ම ගීතයේ විදිහට තෝරගත්තේ සිරත්න මහත්මයා අපි ජීවිතේ අපි කාටත් මං හිතන අපේ ජාති භේදයක්, ආගම් භේදයක්, කුල භේදයක්, වයසක් නැතුව අපි කාටත් වැදගත් වෙන එකම කාරණාවක් තියෙන අපේ හැමෝගෙම. ඇත්තටම මම තෝරාගත්තේ කරුණරත්න දීලුගනේ මහත්මයාගේ අම්මා ගැන ගීතයක්. ඉතින් ඒකට මම තෝරාගෙන මූලික වශයෙන් හේතුනේ ඉතින් මමගේ අම්මට දැන් අවුරුදු 90ක් විතර වෙනවා. මම අම්මත් එක්ක තමයි තවම ඉන්නේ. ඉතින් එතරදී මගේ ජීවිතයේ ඇත්තටම සෙවණැල්ල වගේ මගේ ජීවිතයේ හැම දෙයක්ම මගේ අම්මත් එක්ක තමයි මම බෙදාගත්තේ. ඉතින් හැම කාරණාවක් එක්ක අම්මා ළඟම හිටපු නිසා සහ අම්මගේ තියෙන වටිනාකම නිසා මම ඒ ගීතය තෝරගත්තා. අම්මාගේ නම මොකද්ද? එස්.ඒ. පෙර අම්මා ගුරුවරියක්. අම්මා ගුරුකුල මහාවිද්‍යාලයේ උගන්වලා විශ්‍රාම ගියේ විහාර මහාදේව විද්‍යාලයේ කිරිබත්ජොඩ. ඔව්, මට මතකයි ගුරුකුල විද්‍යාලයේ එතුමිය තාමත්ම ජනප්‍රිය ගුරුතුමියක්, දරුවන් අතර තාමත් ජනප්‍රිය. හොඳයි, අපි ඒ ගීතේ මුලින්ම අහමු. ගමට කලින්
තැන්ගෙට වඩනා ඒ හිරු එලේ නැද මල් පොඩි පෙපුණා ඒ මල් සුවඳේ අද ලොතුරු සුව විඳිනා අපේ අම්මා කළුවර අරගෙන දරුවන් එනතුරු සිත නෑ නිවන් දකින්නේ රෑ කළුවර ඇවිදින් දිකි බිඳ හැඬුවත් නිත නෑ නිදී විඳ ගන්නේ හිට අරුණට සැරසෙන තව දවසක් ගැන නින්දේ සිහින දකින්නේ මහමායාවෙනි කවදාදෝ ඔය නෙත් දරුසිනි හසින් මිදෙන්නේ බන පද වේවා භූමලුවක ඇවිලෙන පහන් වැටක්සේ තුන් සිත නිවී සැදේවා මතු උපදින සසරේ විසාකාව වී මෙත් මගනෙත් අමුවේවා ඇත් රැජිනියනේ ඔබ නැලවිලි ගීතය ලොවම නිවන කවියක් වේවා ගමට කලින් හිරු මුළු තැන්ගෙට වඩනා ඒ හිරු එළියේ නැන මල් පොඩි පිපුණා ඒ මල් සුවඳේ අත ලොතුරු සුව විඳිනා කලාවැවෙනි දියවර අපේ අම්මා සියාරයි ශ්‍රී අද වෙහෙස නිවන හවසට ගීතෝරන්නේ ඔබ වෙනුවෙන් අපි වෙනුවෙන් මහවැලි කේන්ද්‍රයේ අධ්‍යක්ෂ අරුණ ප්‍රසාද් ලේකම්ගේ මහත්මයා ඔබතුමා දෙවෙනියට තෝරගත්ත ගීතය මොකක්ද? දෙවෙනියට තෝරගත්තේ ඇක්ටර් එකටත් මට ශේෂ්ත්‍රයක් තියෙනවා සුනිල් ඉදිරිසිංහගේ චන්ද්‍ර මණ්ඩලයේ සැදෙන පුංචි සාවියේ කියන සින්දුව. ඉතින් ඒක මටත් ට්‍රික් ඉන්නවා. ඉතින් ඒ දුව ගැනත් කල්පනා කිරීමෙන් සහ අද සමාජයේ තියෙන තාත්තා කෙනෙක් කොච්චර දුවෙකුට ආදරය කරනවද කියන එකත් ඒ දුවගේ සාර්ථකත්වය කොච්චර වැදගත්ද කියන එකත් හේතු ගැනීම සින්දුවක් නිසා මම ඒ සින්දුවට බොහොම ඇල්ම කරනවා. අපි ඒ දුවගේ නමත් කියමු. නිලනී නිවන්සා ලේකම්ගේ. දැන් පාසල් යන්නේ කොහෙද කිවෙන ශ්‍රේණියද? එයා 7 වෙනි ශ්‍රේණියේ ඉන්නේ මේ අවුරුදු ජනවාරි නම් යන්නේ බිෂොප්ස් විද්‍යාලයට. හොඳයි. ඔන්න තාත්තගෙන් දුවට දුව සිඟිත්තටත් ගීතයක්. අපි ඒ ගීතේ රස විඳිමු.
දිසෙන පාළු වීදියේ ගෑනු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ උන්ට සේලමේ මග කොට පාර වැරදුනේ අන්න ඒ නිසයි මට දුක රත්තරංගුවේ චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ මාල බැඳන් සුදු යකඩෙන් රෝස මල් වනේ මාල ගිරව්ගේ දොරකඩ සින්දු කිව්වෙලේ ඊලෙනුත් හිතුනේ නෑ මට මොකද කාරණේ පාර මතක නං තාමත් මේ ළඟයි දුවේ චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ පාන නිවුලසේ පාලුයි ලැයින් කාමරේ මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ හද වඳින රොද බැඳෙන හිත අතර සවන් මායිම FM 97.9 අපි සිහරයි ශ්‍රී ලංකා අසිරිමත් චරිත වෙහෙස නිවන හවස කියලා කියන්නේ හවස් වෙනකොට අපි වැඩ කරලා වෙහෙසටපත් වෙනවා. කාර්යාලය හෝ වේවා වැඩපළක වේවා. ඉතින් හැන්දෑවට ගීතයක් අහන්න තියෙනවා නම් අපේ වෙහෙස නිවෙනවා කියලා අපි හිතනවා. එහෙම නේද ලේකම්ගේ මැතිතුමනි? එහෙමයි. දැන් ඔබතුමා මොකක්ද ඒ ගැන කියන්නේ මේ ගීතයක් ඇහෙනකොට අහනකොට වෙහෙස නිවෙනවද අපේ? ඉතින් ඇත්තටම ගොඩක් වෙලාවට සිලත් මත මගේ නම් ඔය පිළිබඳ තියෙන අදහස මෙන්න මේ වගේ. ඒක ඇත්තටම දැන් අපේ ජීවිතයේ අත්දැකීම් සහ අපේ ජීවිතයට ලං වෙච්ච දේවල් අපි ආවර්ජනය කරනත් බොහෝ විට සින්දු යොදා ගන්නවා. ඒ වගේම සමාජයේ යම් යම් දකිනා ගැටලු අපි ඒ ගැටලු දිහා දකින විදිය තුළ ඒකේ වින්දනයක් හෝ ඒකේ රසාස්වාදයක් ලබා ගැනීමටත් අපි සමහරවිට ගීත යොදා ගන්නවා. ඉතින් මම බොහෝ විට ගීත වලට ඇල්ම කරන්නේ ඒ තුලින් සමාජයට දෙන පණිවිඩයයි ගැඹුරයි අපිට යම් කිසි දෙයක් මතක් කරලා දෙන්න පුළුවන් නම් ජීවිතයට වැඩි යමක් එකතු කරන්න පුළුවන් නම් ඒ සිද්ධ වලින් ඒකට මම බොහොම ඇල්ම කරනවා. හොඳයි. ඉතින් ඇත්තටම මේක ඉතාම වැදගත් වැඩසටහනක් අපේ ජීවිතේ හරියට සමබරව ගෙනියන්න. ඒක ඉතාම හොඳ වැඩසටහනක් කියලා මම හිතනවා. ඔබතුමා ඊළඟට තෝරගත්ත ගීතය ගැන කියන්න. ඊළඟට මම තෝරගත්තේ සිල්වත් මහත්මයා මේක මේ කාලීනව බොහොම වැදගත් වෙන ගීතයක්. ඒ වගේම මේක හැමතිස්සම සර්වකාලීනව වැදගත් වෙනවා කියලා කියන්නත් පුළුවන්. පූජාසනේ ඔබ හිතුවා කියන නන්දා මාලිනියගේ ගීතයට මම බොහොම ඇල්ම කරනවා. මොකද හේතුව ඉතාම ගැඹුරු අදහසක් ඉතා සරල වචන වලින් මේක කියනවා. මේක බොහොම වැදගත්. මොකද හොඳ පණිවිඩයක් දෙනවා. හොඳ පණිවිඩයක්. මොකද ධනය, බලය, තරුණකම මේ හැමදේම තියෙනකොට ලැබෙනකොට අපිට ඒ ගැන කොච්චර කල්පනාවෙන් වැඩ කරන්න ඕනිද, කොච්චර පරිස්සම් වෙන්න ඕනිද, මේ දේවල් මොනවාද කියලා විශේෂණාත්මකව දැනගන්න මේ ගීතය ඉතාම හොඳයි. හොඳයි. අපි මේ ගීතය රස විඳමු.
යසසින් පිරිහුණුදා සිනාසුනත් එය වරදක් වේ පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට ඉරිහිරි නැගිටින්නේ පූජාසනයේ ඔබ හිඳුවා කිරියෙන් පැණියෙන් උතුරා යන කල ලොව ඔබ පාමුල අඬා වැටේ අතමිට හිඟවී පෙළසුන් වන කල ලොව ඔබ හිස මත කඩා වැටේ පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට ඉරිහිරි නැගිටින්නේ පූජාසනයේ ඔබ හිඳුවා FM 97.9 ශ්‍රී ලංකා වෙලාව හවස 5යි විනාඩි 19යි. බ්‍රහස්පතින්දා දහවල් 2ට සේදය අහන ඔබට අගනා ඩියුරෝ මදුරු දැලක් තෑගි. මදුරු දැල් අතර අද්විතීය නාමය ඩියුරෝ. ඔබ කැමති වර්ණ රැසකින් සහ විවිධ ප්‍රමාණයන්ගෙන් ලබාගත හැක. දාස සමූහ ව්‍යාපාරයේ අනගිනි පියුම් දැන් දිවයින පුරා. දාස සමූහ ව්‍යාපාරය පරණ නුවරපාර දළුගම කැලණිය. බදාදා සේදයාය අහන ඔබට ආශිර්වාද නිෂ්පාදන දිනාගන්න මෙන්න කදිම අවස්ථාවක්. ආශිර්වාද හඳුන්කූරු, ආශිර්වාද කපුරු, ආශිර්වාද ඉටිපන්දම් හා සූඳකුඩු. කැලණිය ගෝනවල සේකර හෝල්ඩින්ස් පුද්ගලික සමාගම වෙතින්. විමසීම් 0112 905 391 071 65 65 246. ප්‍රායෝගික පුහුණුවක්ද සමගින් අංග සම්පූර්ණ මාධ්‍ය පාඨමාලාවක් හදාරන්න ඔබත් කැමතිද? එසේනම් එන්න අපහා එක්වන්න චීන ජාත්‍යන්තර ගුවන් විදුලිය අංක 491 5වෙනි පටුමග තලකුටුව උද්‍යානයේ පොල්හේන්ගොඩ නාරාහෙන් පිට. දුරකථන අංක 0112 515 588 0112 515 589. කාල කලාවට තාල කලාව CRI ශ්‍රී ලංකා FM 97.9. අසිරිමත් චරිත අසිරිමත් චරිත. අද සඳුදා දිනේදී වෙහෙස නිවන හවසට අසිරිමත් චරිතයක් අපි ඔබට හඳුන්වා දෙනවා. අද අපි හඳුන්වා දෙන චරිතය තමයි කොළඹ මහවැලි කේන්ද්‍රයේ අධ්‍යක්ෂ අරුණ ප්‍රසාද් ලේකම්ගේ මහත්මයා. ලේකම්ගේ මහත්මයාණෙනි, ඔබතුමා මේ දැන් ගම්පලාත කොහෙද අධ්‍යාපන ලැබුවේ කොහෙද? මම අධ්‍යාපනය වෙන්නේ කොළඹ නාලන්දා විද්‍යාලයේ. ඒ වගේම උසස් අධ්‍යාපනය කොළඹ විශ්වවිද්‍යාලය සහ මැන්චෙස්ටර් විද්‍යාලය ඉංගලන්තයේම අධ්‍යාපනය ලැබුවා. ගම්පලාත වෙන්නේ කැලණිය. දැන් මම අහන්නත් හිටියේ දැන් ඔබතුමා
නාලන්දෙන් බිහිවෙච්ච හොඳ දීප්තිමත් තාරකාවක්. මොකද නාලන්දෙන් තාරකා මේ කලා ලෝකයට, දේශපාලන ලෝකයට, පොදු ව්‍යාපාර ලෝකයට බිහි වෙලා සිටිනවා. දැන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ලැබුවා වගේම ඔබ ඊතරත් අධ්‍යාපන ලැබලා තියෙනවා. ඉතින් මොකද්ද ඊතරදී ලැබපු විශේෂ අත්දැකීම් මෙහෙම මොනවද තියෙනවද අපිට අපේ අසන්නන් එක්ක බෙදා හදා ගන්න? පොඩි කාලේ මම ඇත්තටම එංගලන්තයේ අධ්‍යාපනය ලබන්න ප්‍රධාන හේතුවක් වුණේ අපි පොඩි කාලේ හැමදාම ඒ විශේෂයෙන්ම ශ්‍රී ලංකාව යටත් විදිහක් විදිහට පැවතුව එංගලන්තයට. ඒ වගේම අපි අතර ඒ තියෙන යම් කිසි සමානාත්මකම් සහ අපේ සමාජයේ සමතැන්ගෙන වැඩ කරන්න පුළුවන් ඇයි කියන හැඟීම ඒ අධ්‍යාපනය ලැබීම තුළින් මට ලැබුණා. ඒක තමයි මම හිතන්නේ දැනුමට වඩා එතනදී අපිට ලැබෙන ආකල්ප සහ ඔවුන් එක උරට උර ගැරී වැට කිරීමට තියෙන හැකියාව තමයි මම හිතන්නේ එතන වැදගත් වෙන්නේ විදේශ අධ්‍යාපනය ලැබීම තුළදී. හොඳයි. හොඳ අදහසක් පණිවිඩයක් සමාජයට. ඊළඟට තෝරගත්ත ගීතය ගැන අපි කතා කරමු. මීදළඟට මම තෝරගත්ත ගීතය ඇත්තටම සඳකැන් වැසිලා අඳුරේ එතිලා කියන ගීතය. ඉතින් මේ ගීතය මම ඇත්තටම මේ කාලීනව මම තෝරගත්තේ ප්‍රධාන කාරණු කීපයක් නිසා. මේ ගීත ඛණ්ඩය ඇහෙනකොට මට මතක් වෙනවා එක පැත්තකින් හුලවාලි චිත්‍රපටයේ සුනිල් ඉදිරිසිංහ මහත්මයා ගායනා කරන කුඩාගමේ මද්දාහණි කියන ගීතය. ඒ ගීතේ අවසානයේට කියනවා ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකී රැට නෙදින තනපැදුරේ නැති සීනකි සකී ආල බිඳුනදා කුමට කඳුළු සලනු සකී ආල වඩන යම දෙවන බෝසත්කමකි සකී. මම මේකෙන් වැඩිම බලාපොරොත්තු වෙන නිසා තමයි මේ අද මම දැකලා මේ උද්‍යෝගීශීල බොහොම මිනිස්සු ආදරය කරනකොට කලාකාරී ලෙස හැසිරීලා ඒ ජීවිත හානිය වලට පවපත් වෙනවා. නමුත් මේ ගීතෙන් හොඳ පණිවිඩයක් දෙනවා. යම් කිසි විදියක හොඳ ආදරයක් කරනකොට ඒ ආදරය කොහොමද රැකගෙන කවුරු රැකගෙන ප්‍රශ්නයක් තිබුණත් ඒ කොහොමද ඒ අවස්ථාවට මූණ දෙන්නේ කියන එක. හොඳයි. ඉතින් අන්න ඒක තමයි අපි මේ දැන් අපිම ගීතෝරණවලට වැඩි අපි කවුරු හරි විද්වතෙක් සම්භාවනීය කෙනෙක් සම්බන්ධ කරගන්න මේ වෙහෙස නිවන හවසට මේ හෝරාවට මේ වගේ අත්දැකීම් ගැන අපිට කතා කරන්න පුළුවන්, බෙදා හදා ගන්න පුළුවන්. අරුණ ප්‍රසාද් ලේකම්ගේ අධ්‍යක්ෂතුමා තමයි අද ගීතෝරණ අපේ අමුත්තා. අපි ඒ ගීතයට දැන් අහුම්කම් දෙමු. සඳ කැන් වැසිලා අඳුරේ එතිලා ගනඳුරු රෑ කනිකමනේ සොයා ඉන්න ගනඳුර තරුණිවල මගේ එළිය හද ඔබ පමුණි. සඳ කැන් වැසිලා අඳුරේ එතිලා ගනඳුරේ කනිකමනේ සොයා ඉන්න ගනඳුර තරුණිවල මගේ එළිය අද ඔබ පමුණි. ජීවිතයම සතු එකම සුවේ ඊසර පහරක වෙලෙනු පෙනේ. ජීවිතයම සතු එකම සුවේ ඊසර පහරක වෙලෙනු පෙනේ. නිලව මා සතු ඈ සතු එනෙතු අසල්වාසියෙකු සොයනු දැනේ. සඳ කැන් වැසිලා අඳුරේ එතිලා ගනඳුරු රෑ තනිකමනේ සොයා එන්න ගනඳුර තරුණිවල මගේ එළිය අද ඔබ පමණි.
අන්සතු සිත් බිඳලා දෑතම බැඳගෙන ඉඳිමි බලා මා නැත අන්සතු සිත් බිඳලා දෑතම බැඳගෙන ඉඳිමි බලා මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු රහස් අහස් තලයක පවරා සඳ කැන් වැසිලා අඳුරේ එතිලා කනඳුරු රෑ තනිකමනේ සොයා එන්න ගනඳුර තරුණිවල මගේ එළිය අද ඔබ පමණි සඳ කැන් වැසිලා අඳුරේ එතිලා අඳුරේ එතිලා අඳුරේ එතිලා සියාරයි ශ්‍රී ලංකා අසිරිමත් චරිත අද වෙහෙස නිවන හවසට ඔබට ඔබ වෙනුවෙන් ගී තෝරන්නේ කොළඹ 7 ආනන්ද කුමාරස්වාමි මාවතේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මහවැලි කේන්ද්‍රයේ වර්තමාන අධ්‍යක්ෂ අරුණ ප්‍රසාද් ලේකම්ගේ මහත්මයායි. දැන් මහවැලි කේන්ද්‍රය කියලා කිව්වහම හරිම මේ මුළු සමස්ත මහවැලියේම තියෙන හදවත වගේ දැනුම බෙදා දෙනවා. දැනුම අවබෝධයේ සතුට විනෝදයේ මේ ලක්ෂ සංඛ්‍යාත මහවැලි ජානපදිකයන්ට දරුදරියන්ට ලබා දෙනවා. මම හිතන්නේ මේ වෙනකොට තියෙන වැදගත් ආරංචිය තමයි මොරගහ කන්ද ජලාශ ව්‍යාපෘතිය. ලංකාවේ මෙතෙක් ඉදුණ ලොකුම ජලාශය පරාක්‍රම සමුද්‍රයටත් වැඩි 5 ගුණයක් විතර වැඩි මහවැලි ජලාශ වලින් ලොකුම ජලාශය. මේක වර්තමාන ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සිහිනයක්. මොකද එතුමා දැන් මේක මහවැලි මහා සැලැස්මේ තිබුණ මේ ජලාශයක් නේද අධ්‍යක්ෂතුමනි? මේක මොන විදියෙන් හරි ප්‍රමාද වුණා. ඉතින් එතුමා මහවැලි සංවර්ධන ඇමති ධුරයට පත් වුණාට පස්සේ තමයි මේක අපව මතුනේ. ඉතින් රටේ වාසනාවට එතුමා ජනාධිපති වුණාට පස්සේ එතුමාගේ සුරතින් මේ ඉතුරු වැඩ ටික කරන්න පුළුවන් වුණා. ඒක නේ අපි රටවැසු හැටියට සතුටු වෙන්නට ඕනේ නේද? ඔව්. මම හිතන්නේ ඔබතුමාටත් දැන් ඒකේ ලොකු දායකත්වයක් ලැබුණ මහවැලි කේන්ද්‍රයේ අධ්‍යක්ෂවරයා හැටියට නේද? එහෙමයි. ඉතින් මේ දවස්වල මම ඒකයි කිව්වේ මේ කාර්ය බහුලතාවය තිබීදී තමයි අපි සම්මත. මේක අපේ අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත එතුමාගේ පුරෝගාමිත්වය මත ඇත්තට මේ ව්‍යාපෘතිය කෙරුණේ. මේ ක්‍රියාපෘතිය තුළින් ඇත්තට මහවැලි තුන්වෙනි පරම්පරාවට දායාද කරන මහ විශාල වැඩපිළිවෙලක් මේක. මේදී ඇත්තටම මම හිතන්නේ අවුරුදු 30ක තියෙන අත්දැකීමුත් එකතු කරගෙන මේ කරන ව්‍යාපෘතිය තුළින් මහවැලි ජනතාවගේ ජීවිතය සමෘද්ධිමත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට අදාළ සියලුම ක්‍රියාකාරකම් මහවැලි අධිකාරිය විසින් කරගෙන යනවා. ඊට සමගාමීව මහවැලි කේන්ද්‍රය විසින් ඒකට අදාළ සංස්කෘතික වැඩසටහන් සහ ක්‍රීඩා වැඩසටහන් වගේම ඒ දූ දරුවන්ගේ ජීවිතය වලට යමක් එකතු කරන්න ගැඹුරක් එකතු කරන්න වැඩසටහන් කරගෙන යනවා. ඉතින් මම හිතන්නේ මේක මේ කාලීන මහවැලිය. ඒ කියන්නේ අපි අවුරුදු 30ක විතර තියෙන අත්දැකීම් එකතු කරගෙන මේ පදිංචි කිරීම තුළින් අපි මහවැලියට විශාල රටට විශාල ප්‍රතිලාභ ගොඩක් දායාද කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. ඉතාමත් වැදගත් පණිවිඩයක් අපි රට හමුවේ ලැබුවේ ලෝකේ හමුවේ. අපි ඊළඟට ඔබතුමා තෝරගත්ත ගීතය ගැන කතා කරමු. ඊළඟට මම මේ ගීතේ තෝරගන්න ප්‍රධාන හේතුවක් තියෙනවා. මම ලෝකේ ගොඩාක් රටවල් වලට ගිහින් තියෙන මට අත්දැකීම් තියෙනවා. මොකද මම UN එකේ රෙඩ් ක්‍රොස් එකේ වරතුකුරු සංවිධානය වගේ ආයතන වල රැකියාව කරලා තියෙන නිසා ඒදී මම ඇත්තටම සංසන්දනාත්මකව ගත්තොත් මම දැක්ක රටේ තියෙන අසිරිය, මේ ලංකාවේ තියෙන අසිරිය. මේ අසිරියට සම කරන ලෝක කිසිම රටක් නැහැ. ඉතින් එතෙන්දී මම ඇත්තටම පණ්ඩිත් WD අමරදේවයන්ගේ සසර වසර තුරු නිවන් දකින්න තුරු කියන සින්දුව ඉතාම අල්ම කරනවා.
මොකද ඒ කියන කතාව මේ ලංකාව කොච්චර උතුම් රටක්ද කියන එක අපිට දැනෙන්නේ පිට රටට ගියාම. ඉතින් ඒ විදිහට මම ගොඩාක් ආදරය කරනවා. ඉතාමත් අපූර්වයි ඒ කියමන. අපි මේ ගීතය රස විඳමු. සසර වසනතුරු නිවන් දකිනතුරු සසර වසනතුරු නිවන් දකිනතුරු තින්කත හෙළරන් දෙරනේ යලි උපදින්නට वासना देवा हेतु वासना रत्नमालिक सैकिरनाई महावो सेवनाई दिसावै सीगियाई मगे उरुमयाई रत्नमालिक सैकिरनाई महावो सेवनाई दिसावै सीगियाई मगे उरुमयाई ससर वसनතුරු නිවන් දකිනතුරු සසර වසනතුරු නිවන් දකිනතුරු පින්කෙත හෙළරන් දෙරනේ යලි උපදින්නට हेतु वासना देवा हेतु वासना CRS ශ්‍රී ලංකා ඇහෙන රේඩියෝ වෙනුවට අහන රේඩියෝ FM 97.9 අසිරිමත් චරිත වෙහෙස නිවන හවසට අද ගීතෝරන්නේ මහවැලි කේන්ද්‍රයේ වර්තමාන අධ්‍යක්ෂ අරුණ ප්‍රසාද් ලේකම්ගේ මහතා. අපි ඔබතුමාට යළිත් ආරාධනා කරනවා මීළඟ ගීතේ මොකක්ද කියලා කියන්න. මීළඟ ගීතේ නම් ඇත්තටම මේ මම ආදරය කරන්න ප්‍රධාන හේතුව ඇත්තටම මගේ ළමා කාලේ මතක් වෙන නිසා. මගේ ළමා කාලේ මතක් කරනවා මොකද මම ඇත්තටම වික්ටර් රත්නායකයන්ගේ මේ නංගියේ මල්ලියේ කියන සින්දුවල නිරන්තරයෙන්ම ආදරය කරා පොඩි කාලේ ඉඳලා. නාලන්දේ ඉන්න කාලේ ඉඳලාම. ඔව් ඉතින් මට ඒ සින්දුවට හරි ආසයි. මොකද හේතුව මම හැමතිස්සෙම ඒ සින්දුව ඇහෙනකොට මම මගේ ළමා කාලේට යනවා. මගේ ගතර කාගේ සුන්දරම කාලේ ළමා කාලේනේ. ඔව්. හොඳයි. අපි ඒ ගීතය රස විඳමු. නංගියේ මල්ලියේ මල්ලියේ නංගියේ නංගියේ මල්ලියේ මල්ලියේ නංගියේ මට දෙන්න මගේ පුංචි කාලේ මට දෙන්න මගේ පුංචි කාලේ මට දෙන්න මගේ පුංචි කාලේ
දෙන්න මගේ පුංචි කාලේ නංගියේ මල්ලියේ මල්ලියේ නංගියේ වැලිබත් උයන්නම් සැඟවී සිටින්නම් වැලිබත් උයන්නම් සැඟවී සිටින්නම් මාදම් කැලෑවේ පළුවීර වදුලේ කවිගී අසන්නම් ඇකයේ රැඳෙන්නම් කවිගී අසන්නම් ඇකයේ රැඳෙන්නම් මව්ගේ තුරුල්ලේ උණුසුම් කැදැල්ලේ නංගියේ මල්ලියේ මල්ලියේ නංගියේ නංගියේ මල්ලියේ මල්ලියේ නංගියේ නිල්වන් ජලාසේ කිමිදී ගිලෙන්නම් නිල්වන් ජලාසේ කිමිදී ගිලෙන්නම් විහඟුන් විලාසෙන් පිනහි ගිල්ලි පාසල් වෙලාවේ පාඩම් කරන්නම් පාසල් වෙලාවේ පාඩම් කරන්නම් වේවැල් කසායෙන් දඟයින් මිදීලා නංගියේ මල්ලියේ මල්ලියේ නංගියේ නංගියේ මල්ලියේ මල්ලියේ නංගියේ මට දෙන්න මගේ පුංචි කාලේ 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 FM 97.9 CRI ශ්‍රී ලංකා අසිරිමත් චරිත අද වෙහෙස නිවන හවසට ගී තෝරන්නේ අසිරිමත් චරිතය අපි ඔබට හඳුන්වා දෙන මහවැලි කේන්ද්‍රයේ අධ්‍යක්ෂ අරුණ ප්‍රසාද් ලේකම්ගේ මහතායි. අපි මීළඟ ගීතය ගැන කියමු. මීළඟ ගීතය ඇත්තටම මම මේකට ඇත්තටම තේරුම දන්නේ නැතුව පොඩි කාලේ නම කැමතියි. හැබැයි මට පස්සේ හිතුණා මේක ඉතාම වැදගත් සින්දුවක් කියලා මොහිදින් බෙක් මහත්මයාගේ හිනාවෙන් හෝ කතාවෙන් හෝ බඳ බනින්නට මිනිසා කියන සින්දුවට මම ඉතාම කැමතියි. මොකද මේ සින්දුව මම පොඩි කාලේ තනුවට කැමැත්තක් තිබ්බා. නමුත් දැන් කාලීනව මට හිතෙනවා මේක ඉතාම වැදගත් පණිවිඩයක් දෙන මුළු සමාජෙටම කියලා. ඉතින් මේ සින්දුවට මම බොහොම කැමතියි. ඔව් ඒ කියන්නේ හිනා වුණ තරමින්ම මිනිස්සෙක් තේරුම් ගන්න අමාරුයි. කතා කළ පළියට සමාජ තේරුම් ගන්න බෑනේ. ඒක අදට හුඟක් ගැලපෙනවා. ඒක නම් හරියටම හරි තමයි. අපි ඒ ගීතය රස විඳමු. සිතේ
වෙලාව හවස් 5යි විනාඩි 47යි. දැන් ඔබට අලුත්ම නූඩල්ස් අත්දැකීමක්. ශ්‍රී ලංකාවට ප්‍රථම වතාවට හඳුන්වා දෙන ප්‍රීමා ටොප්ස් බ්‍රෝඩ් නූඩල්ස්. ප්‍රමාණයෙන් ලොකු නවතම ස්පයිසිය රසයෙන් යුතු ප්‍රීමා ටොප්ස් බ්‍රෝඩ් නූඩල්ස්. නූඩල්ස් අතර ලොක්කා. චීන භාෂාව ඉගෙනගෙන විපුල ඵල නෙලා ගන්න. ඔබේ දුවා දරුවන්ට චීන බස ඉගැන්වීමෙන් ඔවුන්ට චීනයේදී විවිධ විෂයන් පිළිබඳව උපාධයක් ලබා ගැනීමේ මූලික සුදුසුකම ලබා දෙන්න. ඔබ ව්‍යාපාරිකයෙක් නම්
චීනය සමග සාර්ථක ව්‍යාපාර කටයුතු කිරීමට චීන බස ඉගෙනීම මහත් පිටුවහලක් වනු ඇත. ඔබ සංචාරක මඟ පෙන්වන්නෙක් වීමට කැමැත්තේ නම් චීන බස ඉගෙන ගැනීම ඉතා වැදගත්ය. ඔබට ඒ තුළින් විශාල ආදායමක් උපයා ගැනීමටද හැකිවනු ඇත. ශ්‍රී ලංකාවේදී නිවැරදිව චීන බස ඉගෙන ගැනීමට ඇති එකම ස්ථානයේ චීන ජාත්‍යන්තර ගුවන්විදුලියේ කොන්ෆියුසියස් මධ්‍යස්ථානය පමණයි. චීන ජාතික ගුරු මහත්මීන් විසින් උගන්වනු ලබන නිවැරදි උච්චාරණ සහිත චීන පන්ති දැන් පැවැත්වේ. විස්තර විමසන්න මේ දුරකථනාංක වලින් 0112 515 521 හෝ 0112 515 531 කොන්ෆියුසියස් මධ්‍යස්ථානය අංක 491A පස්වැනි පටුමග තලකොටුව උද්‍යානය පොල්හේන් ගොඩ නාරායහෙන් පිට. බ්‍රහස්පතින්දා දහවල් 2ට සේදය අහන ඔබට අගනා ඩියුරෝ මදුරු දැලක් තෑගි. මදුරු දැල් අතර අද්විතීය නාමය ඩියුරෝ. ඔබ කැමති වර්ණ රැසකින් සහ විවිධ ප්‍රමාණයන්ගෙන් ලබාගත හැක. දාස සමූහ ව්‍යාපාරයේ අනගි නිපැයුම් දැන් දිවයින පුරා. දාස සමූහ ව්‍යාපාරය පරණ නුවරපාර දළුගම කැලණිය. මේ අපේ පුංචි පැය. ඔයාලා හැමෝටම පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න. ඉරිදා හවස 3ට පුංචි ඔබ වෙනුවෙන් මේ පුංචි අපේ පුංචි පැය. මේ ලස්සන ඇසුම් තියෙන්නේ හොඳ දේ විතරක් දකින්න. මේ ලස්සන කන් තියෙන්නේ හොඳ දේ විතරක් අහන්න. බදාදා සේදයාය අහන ඔබට ආශිර්වාද නිෂ්පාදන දිනාගන්න මෙන්න කදිම අවස්ථාවක්. ආශිර්වාද හඳුන්කූරු, ආශිර්වාද කපුරු, ආශිර්වාද ඉටිපන්දම් හා සූඳකුඩු. කැලණිය ගෝනවල සේකර හෝල්ඩින්ස් පුද්ගලික සමාගම වෙතින්. විමසීම් 0112 905 391 071 65 65 246. FM 97.9 CRI ශ්‍රී ලංකා. අසිරිමත් චරිත. අසිරිමත් චරිත. අද වෙහෙස නිවන හවසට රසවත් ගීත තෝරන්නේ තවත් රසවතෙක් හිතවතෙක්. අද අසිරිමත් චරිත වැඩසටහන යටතේ අද අසිරිමත් චරිතය තමයි මහවැලි කේන්ද්‍රයේ වර්තමාන අධ්‍යක්ෂ අරුණ ප්‍රසාද් ලේකම්ගේ මහත්මයා. ලේකම්ගේ මේ මැතිතුමනි දැන් නාලන්ද කියලා කියන්නේ මහා මේ නාලන්දාවක්. කවුද සමකාලීනය ඔබතුමාගේ? මාත් එක්ක සමකාලීනව ගත්තොත් රොෂාන් මහනාම වගේ ක්‍රීඩකයෝ අසංක කුරුසිංහ වගේ මට වඩා අවුරුද්දක් විතර වැඩිමල්. නමුත් අපි එකට තමයි ස්ටී බහුට පාසල් ජීවිතේ ගත කළේ. ඉතින් සමකාලීන වශයෙන් ඇත්තට විශිෂ්ට ගණයේ ක්‍රිකට් ක්‍රීඩකයෝ තමයි බොහෝ විට මගේ සමකාලීනිකයෝ බිහි වුණේ. ඒත් එක්ක මගේ සමකාලීනිකයෝ ගොඩක් යුද්ධෙට ආමියකට නේවියකට එයාෆෝස් එකට වගේ ඒකට සම්බන්ධ වුණා. මොකද 1980 ගණන් වල ගොඩක් අය රටේ තියෙන අවශ්‍යතාවය මත රණබිමේ තමයි සම්බන්ධ වුණේ. නාලන්ද විද්‍යාලයේ විශාල පිරිසක් ජීවිතේ පූජා කරා. පූජා කරපු අයත් බොහෝ අය ඉන්නවා මගේ සමකාලීනයෝ. ඉතින් ඒ පාසල් ජීවිතේ මතක් වෙනකොට දැන් ඔබතුමා සමහර විට තාපොඩ්ඩෙන් ක්‍රිකට් ක්‍රීඩකෙක් වෙන්න ඉඩ තිබුණානේ. පන්දල වර්ණපුරගේ පටන් ගත්තා මම හිතන නාලන්දේ විශාල ක්‍රිකට් ක්‍රීඩකයෝ ප්‍රමාණයක් බිහි කළා තියෙනවා අන්තර්ජාතික මට්ටමේ. හරිම සතුටුයි. අපි මීළඟ ගීතය ගැන කියමු. මීළඟ ගීතය නම් ඇත්තටම මේ කාලීනව මට ලැබිච්ච අත්දැකීම් මත මේ වෙච්ච දෙයක්. කියන්නේ බොහෝ මෑතකදී තමයි මම මහවැලියට සම්බන්ධ වුණේ. ඇත්තටම මම මහවැලියට සම්බන්ධ වුණාට පස්සේ මහගමසේකර කමිඳුවාගේ ආචාර්ය පණ්ඩිත් අමරදේව මහත්තයා කියපු මහවැලිය ගැන ගීතය මහවැලි කියන ගීතයේ යථාර්ථය මම දැක්ක මේ මහවැලියත් එක්ක සම්බන්ධ වුණාම. විශේෂයෙන්ම කියනවා නම් ගිරිකුල විනිවිද නවමන් මතුකොට නව ලෝකකට ඔබ ගලා බසි. හරිම ලස්සනයි. හරිම සුන්දරයි.
මේ දේ ඇත්තටම මම මගේ ජීවිතය අත්දැක්කුවා. මේකට ආවට මහවැලියට ඇවිල්ලා මහවැලියට සම්බන්ධ වෙලා ඒ ගම් වලට ගිහිල්ලා ඒ කලාප වලට ගියාට පස්සේ මම මගේ ජීවිතයට මේකත් සමග මට හිතුණා මේ කොච්චර මේ පදමාලාව කොච්චර ගැළපෙනවද කියලා වර්තමානයේට අනාගතයට අතීතයට මේ හැමදාටම. ඊටාම වැදගත් පණිවිඩයක් දෙනවා මේ ගීතය තුළ. ඉතින් මට මේ ගීතේ මුළු මහවැලියම පේනවා. හරිම අපූරුයි. ඒක ඉතාමත් අපූරු පදමාලාවක්. ඒ වගේම නාද රටාවත් එමය, ගායනෙත් ඒ වගේම තමයි. වෙහෙස නිවන හවස අද මේ විශේෂාංගයට අවසන් වශයෙන් ඔබතුමා තෝරගත්ත ගීතේ ඉතාමත් අපූරුයි. මහවැලි කියන ගීතේ අපි ඒ ගීතේ රස විඳමු. ඊට කලින් අද මේ වැඩසටහන සඳහා සහභාගී වීම පිළිබඳව මහවැලි කේන්ද්‍රයේ අධ්‍යක්ෂ අරුණ ප්‍රසාද් ලේකම්ගේ මහතාට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. වැඩසටහනේ නිෂ්පාදන දායකත්වයේ තනුෂ්ක කහඳවල මව්වේ හිතවත් සීලරත්න සෙන්නත්. එමනම් ඔබතුමාට බෙහෙවින්ම අපි ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි සීලරත්න මහත්මයා. ඔබතුමාත් එක්ක වැඩසටහන සම්බන්ධ වීමත් ඉතාම ගෞරවයක් මම සැලකනවා. Manga pada, iya wili atura, diri tua
FM 97.9 CRI ශ්‍රී ප්‍රායෝගික පුහුණුවක්ද සමගින් අංග සම්පූර්ණ මාධ්‍ය පාඨමාලාවක් හදාරන්න ඔබත් කැමතිද? එසේනම් එන්න අපහා එක්වන්න කියන ජාත්‍යන්තර ගුවන් විදුලිය අංක 491 5වෙනි පටුවග තලකුටුව උද්‍යානයේ පොල්හේන්ගොඩ නාරහේන් පිට දුරකථන අංක 0112 515යි 588 0112 515යි 589. FM 97.9 CRI ශ්‍රී ලංකා. වෙලාව සවස 6යි.